වෙල්කම් බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් කට්ටිය මොකද වෙන්නේ? ඔන්න ඉතින් මේ channel එකෙන් අරගෙන පළවෙනි වීඩියෝ එක තමයි ඉතින් මේක. ඉතින් thumbnail එකෙන් දාන්න ඉතින් දැන්ටම වීඩියෝ මොකක්ද කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ ඉතින් ඕනම ගේම් එකක් ෆ්‍රී ගන්න පුළුවන්. සුපිරිම ඉතින් ට්‍රික් එකක් තමයි මේක. ඕනම PC එකකට වැඩ කරනවා, low end PC ඕන එකකට වැඩ කරනවා. ඉතින් GTA 5 එකත් ගොඩක් අය buy කරලා ගහනවා. ඉතින් මේ ගේම් එක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඉතින් මෙහෙම මතක් කරනවා. ඉතින් channel එකට හැමෝම අලුත් කියලා ඉතින් දන්නවා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා ඉතින් ළඟ තියෙන bell icon එකට පයින් පාරක් ගහගෙන මතක් කරන්න එපා. එහෙනම් boys වැඩි කතාවක් නෑ. අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මේකට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ app එකක් තියෙනවා. ඉතින් මම description එකේ link එක දාලා තියන්නම්. link එකම. ඉතින් මේකට ඕනේ Steam tool එක. Steam එක ඉතින් අනිවාර්යෙන්ම Steam එක හදාගන්න. ඉතින් Steam account එකක් create කරගන්න. ඔයාගේ නම ගමන දීලා Steam account එකක් create කරගන්න. හරිද? Steam account එක create කරගත්තන් පස්සේ ඉතින් මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. ඉතින් ඒක මම කියලා දෙන්න ඕනේ කියලා හිතනවා. ඕනම කෙනෙක් දන්නවද account එකක් create කරගන්න කොහොමද කියලා. හරිද? account එක create කරගත්තා මේ වගේ interface එකක් තමයි එන්නේ. අපි දැන් බලමු කොහොමද games free ගන්න කියලා. හරි ඊට පස්සේ මම description එකේ link එකක් දාලා තියන්නම්. ඒකත් Steam tool කියලා link එකක් ගිහලා ඔයාලා මේ Steam tool එක download කරගන්න ඕන අනිවාර්යයෙන්. ඉතින් මම මුලින්ම වගේ Steam tool එක අනිවාර්යෙන් download කරගන්න ඕන. මෙතන download click කරලා මෙතන get it now කියන එක දෙන්න. ඊට පස්සේ නිකම්ම download වෙනවා. MB 3-4 වගේ පොඩි ගානක් ඒක download කරගත්තාන් පස්සේ මෙහෙම මේක double click කරලා මෙන්න මේ විදිහට open කරගන්න. ඉතින් මේ වගේ interface එකක් තමයි එන්නේ. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මගේ Steam එක open කරගන්නවා. ඉතින් මේ වගේ interface එකක් තමයි එන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ library වලට ගියාම ඉතින් ඔයාලගේ account එක අනිවාර්යෙන් create කරගෙන මෙතන live මේ store වලට ගියාන් පස්සේ මෙතන තියෙන ඕනම ගේම් එකක් ඉතින් මේ ගේම් buy කරපුවා දන්නවා ඇති මේ මෙතන ඕනම ගේම් එකක් පුළුවන් මේ සේරම buy කරන්න තියෙනවා. 170 discount තියෙනවා මෙහෙම තියෙනවා. හරි මම search bar එකට ගිහලා search කරුවා දැන් ගේම් එකක් බලමු GTA එක. හරි GTA එක මේ තියෙන $29 කියන්නේ ඩොලරයක් කියන්නේ 300 ගාණක් කොහොම හරි. ඉතින් $29 කියන්නේ ගේම් එකක් buy කරගන්න බෑ පට්ට ගාණක්. හරිද? ඉතින් බලමු මේ කොහොමද free ගන්නේ. ඒක මම මේ ඔයාලට පේනවා ඇති මේකේ මේ trail එක ගේම් එකේ trail එක පේනවා ඉතින් GTA එක. මේ ගොඩක් අය ආසේ GTA 5 එක ගන්න. ඉතින් අපි මම ඒකයි වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් මේ මෙතන තියෙන name එක අපි copy කරගන්න ඕනේ. හරිද? name එක copy කරලා අපිට ඉතින් back එන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ මම තව description එකේ link එකක් දාලා තියන්නම්. ඒ link එකට ගිහිල්ලා මෙතන පේනද Steam DB කියලා software එකක් තියෙනවා. මේක software එකක් නෙමෙයි මේක link එකක්. ඉතින් මේකට ගිහිල්ලා අපි අර කලින් copy කරගත්ත GTA name එක මෙතන paste කරගන්න. හරිද? දැන් paste කරගත්තන් පස්සේ ඉතින් ඔයාලට වෙනවා ගේම් එක play කරන්න ඕන requirements. ඉතින් මොන වගේ PC එකකට මේක දාන්න පුළුවන් සේරම තියෙනවා. ඉතින් බලලා ඔයාලට PC එකට හරියන ගේම් එක බලලා ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන උඩින්ම දිනවා ගේම් එකේ app ID එක. හරිද? මේ app ID එක copy කරගන්න. මේ app ID එක අනිවාර්යෙන් copy කරගන්න ඕනේ. නැත්නම් මේක කරගන්න බැරි වෙනවා අපිට. එන විදිහට copy කරගන්න තියෙන්නේ. මේක copy කරලා මම description එකේ තව link එකක් දාලා තියෙනවා. මේ අනිවාර්යෙන් මේ ඒ link එකට යන්න. මේක copy කරගෙන අපි යන්න ඕනේ ඒ link එකට. හරිද? හරි ඒකට ගිහලා මෙන්න මේ විදිහට මේක paste කරන්න ඕන. මෙතන copy කරගත්ත එක මෙතන paste කරන්න ඕන. හරි paste කරාම වලට පේනවා GTA ගේම් එක පෙන්නනවා අපිට මෙතන. ඊට පස්සේ තියනවා මේක download කරන්න. හරිද? මේක download කරන්න ගිහලා මේක ad play වෙනවා ටිකක්. ඉතින් මේක මේ විදිහට ad ටික skip කරලා continue කරගෙන කොහොම හරි අපි මේක download කරගන්න ඕනේ. හරි ඔයාලට තේරෙනවා මේක මම පොඩ්ඩක් වීඩියෝ skip කරන්නම්. හරි මේ විදිහට ඉතින් download කරාම මෙන්න මේ වගේ පොඩි ෆයිල් එකක් MB 2-3 වගේ ෆයිල් එකක් එන්නේ. ඉතින් අපි ඔයාලට පෙන්නන්නම් මම library එකට ගිහලා game මම download කරුවා මේක GTA එක නෑ ඔයාලට පේනවා ඇති. මම මේ මගේ Steam එකේ library එකේ තියෙන games ටික මේ ඉන්නේ. පේනද GTA එක මෙතන නෑ. අපි බලමු දැන් GTA එක ගන්න කොහොමද කියලා. හරි මෙතනින් minimize කරමු අපි මේක. minimize කරලා අපි යන් අපේ download folder එකට. හරිද? download file එකට ගිහිල්ලා අපි download කරපු file එක extract කරනවා. මේක අනිවාර්යෙන්ම extract කරනවා නැත්නම් මේ වැඩේ සාර්ථක වෙන්නේ නෑ. මේ විදිහට extract කරාන් පස්සේ ඔයාලා location එකට මේක එනවා. ඊට පස්සේ මේක double click කරලා මෙතන තියෙන සේරම file all file සේරම copy කරලා අපි දාන්න ඕනේ ඇදලා අර drag and drop කරන්න ඕනේ අපි අර ගත්ත Steam tool එකට. හරිද? මේකට drag and drop කරගන්න මෙන්න මේ විදිහට ටික මට පැටලෙනවා. මේ අල්ලලා මේව කරලා ඔන්නෝම කරගන්න විතරයි තියෙන්නේ. කරලා මේක right click කරලා මේක Steam tool එක restart කරන්න.
නැත්නම් මේක හරියන්නේ නැහැ. මේක අනිවාර්යෙන් රීස්ටාර්ට් Steam දෙන්න. දුන්නම ඉතින් මේ විදිහට Steam එකට රීස්ටාර්ට් වෙලා ආපහු ඕපන් වෙනවා. ඉතින් පොඩි වෙලාවක් යනවා මේක ලෝඩ් වෙන්න. හරි ඉතින් අපි Steam එකට ගිහින් බලමු. ඔයාලට පේනවා ඉතින් GTA V එක මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් බයි කරන්න තියෙන ගේම් එක මේක අපි ෆ්‍රී එකත් ඉතින් මේකෙන් ඉන්ස්ටෝල් කරලා ඔයාලයි හાર્ඩ් එකේ කෙලින්ම ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ගොඩක් අය ගේම්ස් බයි කරලා ගන්න ඉතින් මේ වීඩියෝ කරන්න අනිවාර්යයෙන් මේ channel එක subscribe කරන්න කියලා ආයෙ මතක් කරනවා. ඉතින් මම ඉන්ස්ටෝල් කරන්න යන්නේ මේක GB 95ක් විතර වෙනවා. data වලින් අපි ඩවුන්ලෝඩ් කරොත් ස්පේස් එක මම හිතන්නේ මේක GB 350 400ක් වගේ ඇති. ඉතින් සාමාන්‍ය පොඩි ගේම්ස් ටිකක් ඉතින් ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඉතින් හොඳ පැකේජ් එකක් කියන්නේ ඩයලොග් වල නම් පැකේජ් දාගෙන මේක කරන්න යන්න එපා. මොබිටෙල් එකක්වත් තියෙනවා නම් ඉතින් අනිවාර්යෙන් කරන්න. ඉතින් වීඩියෝ ඉතින් ගොඩක් වටිනවා කියලා මතක් කරනවා. ආයෙ මතක් කරනවා channel එකලත් අයිදින subscribe කරපන්. bell icon එකට පයින් දාන්න ඵලයන්. ඉතින් වීඩියෝ ඉස්සරහට අරන් එනවා. අනිවාර්යෙන් ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි අදට ගිහින් එන්න. bye bye set එක.